මට වැඩි උසස් කෙනෙක් ඉන්නවද? මගේ ළමයි කියලා කතා. දැන් විවරම් කරලා බැලුවා. බාරවල පින්වත්නි දකින්නේ මොකද දර්ශනය? මිහිඳු මාහිමියන් වහන්සේ අර මිහින්තලා පවුවට විනා වැඩ ඉන්නවා. ඒ වෙලාවේ අරුණා අහනවා මොකක්ද අහන්නේ? ඔබ කවුද? ඇයි කොහෙන්ද මේ ආවේ? මොකද හේතුව? මේ විතරයි. ආන වෙලාවේ පින්වත්නි මිහිඳු හාමුදුරන් වහන්සේ මේ රජකුමාරයෙක් කිව්වා. සමනාමයන් මහරජ ධම්ම රාජන්ත තාවකා තමේව අනුකම්පාය ජම්බුදීපායි දානතා. නිර්මාණයන් වහන්සේ දේශනා කළා ශ්‍රමණාමයන් මහරජ මම ශ්‍රමණේ මහරජ මම ශ්‍රමණේ ධම්ම රාජස්ස ශාවකා ධම්ම රාජානන් වහන්සේගේ ශාවකේ බුද්ධ පුත්‍රේ තමේව අනුකම්පාය තමන්ට අනුකම්පා පිණිස ජම්බුදීපායි දානතා ජම්බුදීපේ නර්ගනි ජම්බුදීපේන ආවි ඇයිනේ ඔබට අනුකම්පා පිණිස බලන්න පින්වත් මිහිඳු මාහිමියන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ලංකාව කොයිතරම් වෙනස් වුණාද? ඉදා පින්වත්නි සත්ත්ව ජාතනේ නේද? බිලි පූජා පැවැත්වේ කොහොමද? සතුන් මරනවා. යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියාන් පස්සේ ඒවා ආදාන කටයුතු පාන්දු කර කටයුතු කරනවා. ඒවා නැහැ මොකද නැහැ. ඒ වගේම ගෙවල් දොරවල් ලක්ෂණ දිගිරින් කලා නිර්මාණ මේවා තිබුණාද? නැහැ පින්වත්. ඒ වගේම පින්වත්නි අපිට අවශ්‍ය ශිෂ්ට සම්පන්නතාවයේ තිබුණාද? හිරියකත් දෙක ලැජ්ජවි කියන එක ඒවා කිසිම දෙයක් නැහැ. අපි හරියට තිරිසන් සත්තු වගේ. එවන් තිබුණ ජන සමාජය අද මේ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය වෙන්නට හේතු කාරණා වුණේ මොකක්ද? මිහිඳු මාහිමියන් වහන්සේගේ ආගමනයයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම නිසායි. උන්වහන්සේ මේක පෙරලියක් කළා. නව ආලෝකයක් උදාකර දුන්න අපේ රටට. බලන්න පින්වත්නි මේ රටේ මේ අපේ බෞද්ධ පිරිස තරම් ලෝකයේ පිළිගත් කිසිම රටක් නෑ තාම. බලන්න කොයිතරම් වටිනා ශීර්ෂ රටක්ද අපේ රට. මේ රටේ ජීවත් වෙන බෞද්ධ පිරිස උඩ කොයිතරම් වටිනා මිනිස්සුද? පින්වත්නි එවනම් ඒ තත්ත්වයට උදාකර දුන්නේ කවුද? මිහිඳු මාහිමියන් වහන්සේ. ඒ මිහිඳු මාහිමියන් වහන්සේගේ ගුණ සමරන දවසක් තමයි අද දවස. එවන් දවසකයි පින්නතුන් අට්ටාංග සීලයේ සමාදන් වෙන්නේ.